ගෙවුණු ඔක්තෝබර් මාසයේ නිමා වෙද්දී අවසාන සතිය තුල කොළඹ කොටස් වෙළඳපළ තරමක පසුගාමී තත්ත්වයක්. මෙම තත්ත්වය වෙළඳපළට ඉදිරියේදී කෙසේ New බලපායි? Millennium all in one. Join us. ආයිබෝවන් සුබ දවසක් කියලා මුලින්ම සාදරයෙන් පිළිගන්නවා කොළඹ කොටස් වෙළඳපළ ආයෝජක ඔබ හැමදෙනාම New Millennium All in One YouTube නාලිකාව වෙතට. ඉතින් සුපුරුදු විදිහටම අද දිනේදීත් අපි මේ සතිය අන්තයේ ඉදිරිපත් කරන වීඩියෝ මාලාව තුළින් කොළඹ කොටස් වෙළඳපළ ගෙවුණු සතිය අවසාන වෙද්දී මේ ASPI දර්ශකය ඇතුළු ප්‍රධාන දර්ශකවල වෙනස් වීම පිළිබඳව සාරාංශයකුත් ඒ වගේම කොළඹ කොටස් වෙළඳපළ ගෙවුණු සතිය අවසානයේදී මේ ටෙක්නිකල් බිහේවියර් එක ගැන කරුණු පැහැදිලි කිරීමකුත් එහා සමගම මේ පසුගිය දත්ත මත පදනම් කරගෙන කොළඹ කොටස් වෙළඳපළ ඉදිරිය කොයි වගේ දිශාන්තියකට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් තිබේද කියන දේ ගැන කරන පුරවකථනයකුත් තමයි මේ වීඩියෝ එක හා සම්බන්ධ වෙලා ඉන්න ඔබට මේව channel එක තුලින් සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඉදිරියේදී මාකට් එක තුල මිල ගණන් වල වර්ධනයක් අපට අපේක්ෂා කළ හැකි ෂෙයාර්ස් කිහිපයක් පිළිබඳවත් මේ වීඩියෝ එක තුලින් මතක් කිරීමක් ඉදිරිපත් කරනවා. එහෙමනම් වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. ඔබගේ ආයෝජන තීරණ වඩාත්ම ඵලදායී ලෙස ලබා ගැනීමට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරලා බැලුවොත් ASPI දර්ශකය ගෙවුණු සතිය අවසාන වෙද්දී ඒකක 8ක පහළ යාමක් සහිතව අවසාන වශයෙන් අවසාන සිකුරාදා දිනේ වෙද්දී 22805ක් වශයෙන් තමයි වාර්තා වුණේ. ඉතින් අපි බැලුවොත් මේ කොළඹ කොටස් වෙළඳපළ මේ ASPI දර්ශකය සඳහා වඩාත්ම බලපාපු එහෙම නැත්නම් top 10 contributors සමාගම් 10ට අවධානය යොමු කරලා බැලුවොත් මේ සෙලින්කෝ හෝල්ඩින් එකේ ඉන්නවා ඩොක්යාඩ්, වින්ෆෝස්, නවලෝක හොස්පිටල් එක, ඊට පස්සේ විදු ලංකා රියලිටි, ඩිමෝ, ඊට පස්සේ මර්කන් ඉන්වෙස්ට්මන්ට්, ඒ වගේම සිංගර් ශ්‍රී ලංකා සහ කොලම්බෝ ලෑන්ඩ් කියන සමාගම් 10 තමයි ගෙවුණු සතිය අවසාන වෙද්දී මාකට් එකේ මේ ASPI දර්ශකය සඳහා වඩාත්ම බලපෑමක් එල්ල කළ top 10 contributors ලා වෙන්නේ. ඉන් අනතුරු අපි බැලුවොත් මේ S&P SL20 දර්ශකයත් ඒකක 52ක් වගේ ටිකක් විශාල අගයකින් පහළ ගිහිල්ලා 0.8ක percentage එක පහළ යාමක් සහිතව අවසාන වෙද්දී S&P SL20 දර්ශකය 6214ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඉන් පසුව මේ මාකට් ටර්න්ಓවර් එකට අවධානය යොමු කරලා බැලුවොත් ගෙවුණු සතියට වඩා බිලියන 1.2ක වර්ධනයක් සහිතව 4.1ක percentage එකකින් ඉහළ ගිහින් තියෙනවා මේ මාකට් වීක්ලි ටර්න්ಓවර් එක. කොහොම නමුත් වීක්ලි ටර්න්ಓවර් එක විදිහට බිලියන 30.7ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. අනතුරු අපි බැලුවොත් මේ දෛනික පිරුවැටුම් අනුපාතයට අවධානය යොමු කළා. ඉතින් පෙර සතියට සාපේක්ෂව දෛනික පිරුවැටුම් අනුපාතය යම් ප්‍රමාණයකින් පහළ ගිහින් තියෙනවා බිලියන 1.26ක් වගේ ප්‍රමාණයක සහිතව ඒ වගේම 117ක් වගේ ටිකක් විශාල ප්‍රමාණයකින් මේ වීක්ලි ටර්න්ಓවර් එක ඉහළ ගිහින් තිබුණා වුණත් මේ දෛනික පිරුවැටුම් අනුපාතය අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි මීට පෙර සතියේදී දින 4ක් වගේ කාල සීමාවක් තමයි මාකට් එක ඕපන් වෙලා තිබුණේ. කොහොම නමුත් දෛනික පිරුවැටුම් අනුපාතය බිලියන 6.14ක් වශයෙන් තමයි ගෙවුණු සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තියෙන්නේ. ඉන් අනතුරු අපි අවධානය යොමු කරලා බැලුවොත් මාකට් එකේ net foreign purchases වලට ඉතින් මෙම සතිය අවසාන වෙද්දිත් ඊටාම දැවැන්ත සෙලින් ප්‍රමාණයක් එහෙම නැත්නම් ශුද්ධ විකුණුම් ප්‍රමාණයක් සහිතව ආසන්න වශයෙන් සුද්ධ විකුණුම් වල අගය වශයෙන් මිලියන 1988.5ක් විදිහට ටිකක් දැවැන්ත සෙලින් ප්‍රමාණයක් වාර්තා වෙලා තිනවා. ඉතින් පෙර සතියත් එක්ක සංසන්දනය කළ බැලුවොත් 605ක් වගේ විශාල ප්‍රමාණයකින් පෙර සතියට සාපේක්ෂව මේ net foreign selling ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අකණ්ඩව දැන් මාස 5ක් 6ක් තිස්සේම මේ විදිහට net foreign selling ප්‍රමාණයක් තමයි අපිට දැක බලා ගන්න හැකි වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී මේක හොඳ සුබදායී පැත්තට හැරෙයිද කියන දේ ගැන. ඒ වගේම මාකට් වීක්ලි RSI එක බැලුවොත් 87.06 දක්වා පෙර සතියට සාපේක්ෂව 0.24ක RSI එකේ අඩුවීමක් අපට දක්නට ලැබෙනවා. 0.3ක percentage එකකින් RSI එක අර ඕවර්බෝට් සිටුේෂන් එක තරමක් දුරට අඩු වෙලා තියෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම අපි බැලුවොත් total crossing වලට අවධානය යොමු කළා දැවැන්ත crossing ප්‍රමාණයක්. ඉතින් මේ turnover එකෙන් භාගයක් වගේම භාගයකටත් වැඩිපුර ප්‍රමාණයක් crossing විදිහට තමයි ගෙවුණු සතියේදී වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ආසන්න වශයෙන් මිලියන 15807ක වගේ අති දැවැන්ත crossing ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මේ තරම්ම විශාල crossing ප්‍රමාණයක් සඳහා බලපාවු ප්‍රධානම සමාගම් හැටියට මේ කාගිල්ස් එක ඉන්නවා. ඊට පස්සේ
සෙලාන් ඩිවලොප්මන්ට් එක, ඒ වගේම DFCC බැංක් එක, ඩොක්යාඩ්, ඒ වගේම ගලදාරි හොටෙල් එක ඉන්නවා. ඊට පස්සේ අපි බැලුවොත් මේ හේමාස් හෝල්ඩින්, JKH, ඒ වගේම JKH ඇතුළුව ලාෆ් ගෑස් එක ඉන්නවා. ඊට පස්සේ චෙවරොන් ලුබ්රිකන්, සෙලාන් බැංක් එක ඇතුළුව අපි බැලුවොත් ඇම්බියොන් කැපිටල් එකෙත් යම් ක්‍රොසින් ප්‍රමාණයක් වාර්තා වෙලා තිනවා. ඒ වගේම CM හෝල්ඩින් එක, කෝලෝ එක, ඊට අමතරව HNB බැංක් එක, අපි බැලුවා ලාෆ් ගෑස් එකේ ටිකක් තරමක වැඩි ක්‍රොසින් ප්‍රමාණයක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම ලංකා IOC එක, පික්මි, රේණුකා හෝල්ඩින් එක, ඊට අමතරව ලංකා රියලිටි, JKH එකෙත් සැලකිය යුතු ක්‍රොසින් ප්‍රමාණයක් පසුගිය සතිය තුල වාර්තා වෙලා තියෙනවා. සම්පත් බැංක් එක, ඒ වගේම ACL කේබල් එක, ආසිරි හොස්පිටල් එක, අමානා තකාපුල් එකේ දැවැන්ත ක්‍රොසින් ප්‍රමාණයක් ගෙවුණු සතිය අවසාන වෙද්දී බොහොම පැහැදිලිව දක්නට ලැබෙනවා. ඊට අමතරව අපි බැලුවොත් තවදුරටත් මේ LCB ෆයිනෑන්ස් එක, ඊට පස්සේ පෑන් ඒෂියා බැංක් එක, ඒ වගේම පික්මි යලිත් වතාවක් තියෙනවා ක්‍රොසින්. ඊට පස්සේ සිංග ශ්‍රී ලංකා, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එක ඇතුළුව අපි බැලුවොත් මේ LVL එනර්ජි ෆන්ඩ් එකෙත් යම් ක්‍රොසින් ප්‍රමාණයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම ඉට්කන් ස්පේන් කියන සමාගම් වල තමයි වැඩි වශයෙන්ම පසුගිය සතිය අවසානයේදී දැවැන්ත ක්‍රොසින් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරලා බැලුවොත් මාකට් එකේ මේ ගෙවුණු සතිය අවසාන වෙද්දී මේ මාකට් එකේ ඉක්විටි තත්ත්වයට අවධානය යොමු කරලා බැලුවොත් මේ ප්‍රයිස් earning ratio එක 10.06ක් වශයෙන් උත්, ඒ වගේම price to book value එක 1.5ක් වශයෙන් උත්, dividend yield එක වාර්තා වෙලා තියෙනවා 2.36ක් විදිහට. ඒ වගේම මාකට් කැප් එක පෙර සතියට සාපේක්ෂව යම් පහළ යෑමක් සහිතව බිලියන 8122.5ක් විදිහට තමයි සතිය අවසාන වෙද්දී මාකට් එකේ ඉක්විටි තත්ත්වය වාර්තා වෙන්නේ. ඉන් පසු අපි අවධානය යොමු කරලා බැලුවොත් මාකට් එකේ top 10 මාකට් කැපිටලයිසේෂන් කම්පැනි වල සතිය අවසාන වෙද්දී performance එකට ඉතින් මේ JKH එක, කමර්ෂල් බැංක් එක සහ LOLC එක, මෙල්ස්ටා කෝප්, ඊට පස්සේ HNB බැංක් එක සහ LOFC කියන සමාගම් 6 මාකට් එකේ ගෙවුණු සතියේ නෙගටිව් performance එකක් තමයි සතිය අවසාන වෙද්දී අපට දක්නට ලැබෙන්නේ. ඒ වගේම ඩයලොග් එක අගේ වෙනස් නොවුන හැටියටත් ඒ හැර ඉතුරු සමාගම් 3ක් වන මේ කාගිල්ස් එක, ඊට පස්සේ අපි බැලුවොත් මේ CTC එක සහ ඩිස්ටිලර් කියන කම්පැනිස් 3 මාකට් එකේ සුළු වර්ධනයක් සහිතව තමයි ගෙවුණු සතිය නිමා වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරලා බලමු සතිය අවසාන වෙද්දී මාකට් එකේ සෙක්ටර් performance එකට. ඉතින් සෙක්ටර් performance එක බලද්දී නම් මේ capital goods, ඊට පස්සේ telecommunication service, banking සහ automobile, ඊට පස්සේ material, diversified financial, food and stable retailing, food and beverage, tobacco කියන sectors 8 මාකට් එකේ නෙගටිව් performance එකක් සපයද්දී ඉතුරු sectors 12 මාකට් එකේ ඉතාම ධනාත්මක විදිහට හොඳ ධනාත්මක විදිහට තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ධනාත්මක විදිහට වර්ධනය වුණු sectors අතර මේ utilities කියන sector එක 11.4 කිනුත්, ඒ වගේම health care කියන sector එක 10.4ක් වශයෙන් උත්, real estate and management කියන sector එක 6.7ක් විදිහටත් ඉතාම හොඳ විදිහේ වර්ධනයක් අපට දක්නට ලැබෙනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරලා බලමු ගෙවුණු සතිය අවසාන වෙද්දී මේ මාකට් එකේ top 5 gainers ලා සහ top 5 losers ලාට අවධානය යොමු කරලා බැලුවොත් මේ top 5 gainers ලා අතර මුලින්ම ඉන්නවා මේ mercantile investment එක, ඊට පස්සේ dockyard, myland, ඊට පස්සේ ලංකා රියලිටි සහ නවලෝක හොස්පිටල් කියන සමාගම් 5 තමයි ගෙවුණු සතියේ මේ ධනාත්මක පැත්තට වර්ධනය වුණු top 5 gainers ලා ඉන්නේ. ඒ වගේම top 5 losers ලා හැටියට සතිය අවසාන වෙද්දී මේ ලේක් හවුස් printing එක ඉන්නවා, ඊට පස්සේ බුකිදහරා, ඒ වගේම ඒසියා කැපිටල් එක ඉන්නවා, ඒ වගේම Samsung International සහ SNB leasing voting share එක තමයි ගෙවුණු සතිය top 5 losers ලා විදිහට වාර්තා වෙන්නේ. ඉන් අනතුරු අපි මාකට් එකට ඉතාමත් වැදගත් වෙන තවත් වැදගත් සාධකයක් වෙන මේ ගෙවුණු සතියේ සිද්ධ කරන ලද T-bill action summary එකට අවධානය යොමු කරලා බැලුවොත් ඉතින් සතිය තුලදී සෙන්ට්‍රල් බැංක් එක විසින් මිලියන 57000ක් වගේ ප්‍රමාණයක සම්පූර්ණ වශයෙන්ම භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා බිඩර්ස්ලා විදිහට මිලියන 1,06,4ක් වගේ ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් මේ පොලි අනුපාතිකයන් යටතේම සම්පූර්ණ වශයෙන්ම මේ 57000ම ෆිල් වෙලා තියෙනවා. ඉතින් පෙර සතිවලදී අපි දැක්කා ටිකක් හිඟයක් සහිතව තමයි මාකට් එකේ මේ T-bill action එකේදී මේක ෆිල් වෙලා තිබුණේ. නමුත් මෙම සතිය අවසානයේදී සම්පූර්ණ වශයෙන්ම මේ නිකුත් කරන ලද මිලියන 57000ම ෆිල් වෙලා තියෙනවා. නමුත් එතනදී බලන්න මේ 91 days එකේ
7.52 අනුපාතයේ යටතේ ෆිල් වෙලා තියෙන්නේ ඒ ආයුධම් කරපු ප්‍රමාණයට වඩා ඉතාම අඩුවෙන්. ඊට පස්සේ මේ 182 days එකේදී යම් ප්‍රමාණයක සුළු ප්‍රමාණයකින් මේ රේට් එක ඉහළ ගිහින් තමයි ෆිල් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි බැලුවොත් මේ 364 days එකේදී යම් ප්‍රමාණයක මේ රේට් එකේ වර්ධනයක් සහිතව ෆිල් වෙලා තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් දෙවන වර ඉදිරිපත් කිරීමේදීත් තවත් විදිහට මේ 91 days ටේබල් එක තවත් මිලියන 100කින් වගේ ප්‍රමාණයකින් ෆිල් වෙලා තියෙනවා. ඉතින් ගෙවුණු සතියේ අවසාන වෙද්දී තරමක් දුරට සුබදායි මට්ටමක් තමයි අපිට මේ ටීබිල් ඇක්ෂන් රේට් එකට අවධානය යොමු කරද්දී දක්නට ලැබෙන්නේ. ඉතින් එහෙමනම් අපි අද දිනේදී මේ මාකට් එකේ වර්තමාන ASPI දර්ශකයේ ඇතුළුව top 10 market cap companies ඒ වගේම මාකට් එකේ වර්තමාන ඉක්විටි තත්ත්වය සහ sector performance පිළිබඳව හොඳ අදහසක් ලබා ගත්තා. ඊට පස්සේ අපි මාකට් එකේ වර්තමාන ටෙක්නිකල් තත්ත්වයට අවධානය යොමු කරලා බලමු කොයි විදිහේ තත්ත්වයක්ද අපට දක්නට ලැබෙන්නේ කියලා. අපි මුලින්ම මේ ASPI දර්ශකයේ ඩේලි chart එකට අවධානය යොමු කරලා බැලුවොත් අපට බොහොම පැහැදිලිව පේනවා සතිය ආරම්භයේ ඉඳන් මාකට් එක යම් පහළ යෑමක් සහිතව තමයි අපට දක්නට ලැබුණේ. අනතුරුව මේ බදාදා දිනේදී යලිත් වතාවක් මාකට් එක පොඩ්ඩක් අර හොඳ සපෝට් එකක් අරන් බවුන්ස් බෑක් වෙන්න සුදුසු විදිහේ කැන්ඩල්ස්ටික් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉන් අනතුරුවත් මේ බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයන් දෙක තුලදීත් තරමක් අර උදාසීන විදිහට තමයි මාකට් එක තුල හැසිරීමක් අපට දක්නට ලැබුණේ. ඉතින් මාකට් එකේ පොඩ්ඩක් අර ඩල් ගතියෙන් පසු වෙන ආකාරයකුත් අපට දක්නට ලැබෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ අර බජට් එක සඳහාත් ඉන්වෙස්ටර්ලා පොඩ්ඩක් ඉන්වෙස්ට්මන්ට් අලුතින් කිරීමේදී පොඩ්ඩක් ඒ පිළිබඳවත් උනන්දුවක් දක්වන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් මේ පසුගිය සතියේ මාකට් එක හොඳ සපෝට් එකක් ගත්ත ආකාරයක් නම් අපිට බොහොම පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඉතින් ඉදිරියේදී මාකට් එක මම හිතනවා බොහෝ විට මේ පොසිටිව් විදිහට ගමන් කරයි මේ නොවැම්බර් මාසය තුලදී ටිකක් සමහරක් වෙලාවට මේ බජට් එක අවසන් වෙනකල් වගේ පොඩ්ඩක් මේ විදිහේ පොඩි උදාසීන ගතියක් එහෙම නැත්නම් ඩල් ගතියක් සහිතව ගමන් කරලා ඉන් පසුව මාකට් එක යලිත් වතාවක් අර සුපුරුදු විදිහට බූලිෂ් ට්‍රෙන්ඩ් එකට අවතීර්ණ වෙන්න බොහෝ හැකියාවක් පවතිනවා. ඉතින් අපි බලමු ඒ වගේම මේ මාකට් එකේ වර්තමානයේ වෙද්දී මේ ඩේලි chart එකේ ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් වලට අවධානය යොමු කරලා බැලුවොත් RSI එක පහතට ඇවිල්ලා තියෙනවා 75.6 දක්වා. මම හිතන්නේ මේක පෙර සතියේදී 82 වගේ 83 වගේ සීමාවේ ඉඳන් 75.6 දක්වාම පහතට ඇවිල්ලා තිනවා ගෙවුණු සතිය අවසාන වෙද්දී. ඒ වගේම OBV එකෙත් යම් සෙලින් ප්‍රමාණයක් අපට දක්නට ලැබෙනවා. ඊට අමතරව අපි බැලුවොත් MACD එකත් මේ වෙද්දී මේ ඩේලි chart එකේ නම් බොහොම පැහැදිලිව නෙගටිව් සිග්නල් එකක් තමයි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ අපි වීක්ලි chart එකට අවධානය යොමු කරලා බැලුවොත් මේ වීක්ලි chart එකෙත් බොහොම පැහැදිලිව පේනවා අර ගෙවුණු සතිය ආරම්භයේදී ඇති වුණු සෙලින් ප්‍රමාණය මත පහතට ආපු නිර්මාණය වුණු කැන්ඩල්ස්ටික් එක සතිය අවසාන වෙද්දී යලිත් වතාවක් අර ඉන්වර්ටර් හැම වගේ එහෙම නැත්නම් ඩොජි විදිහේ කැන්ඩල්ස්ටික් එකක් නිර්මාණය කළා ට්‍රෙන්ඩ් එක මෙතනින් පොඩි රිවර්සල් එකක් ගයි කියන අපේක්ෂාවක් අපට දක්නට ලැබෙයි ඉදිරියේදී. ඒ විදිහේ කැන්ඩල්ස්ටික් එකක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි බැලුවොත් මේ වීක්ලි chart එකේ ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් වශයෙන් RSI එක 87.06ක් විදිහටත් MACD එක අකණ්ඩව 4 වෙනි සතියටත් මේ විදිහට පොඩ්ඩක් අර සමාන්තරව ගමන් කරමින් ඉහළට යන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. OBV එක නම් සතිය අවසාන වෙද්දී පොඩි නෙගටිව් සිග්නල් එකක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. මොකද සතිය තුල ටිකක් තරමක ලොකු සෙලින් ප්‍රමාණයකුත් අපිට දක්නට ලැබුණ නිසා. ඒ වගේම monthly chart එක බැලුවොත් අපි අර කලින් මතක් කරලා කතා කරපු විදිහටම කලින් weekly summarize videos වලදී කතා කරපු විදිහටම මාකට් එකේදී මේ වෙද්දී අර ඊට පෙර මාසයට සාපේක්ෂව ටිකක් හොඳ විදිහේ කැන්ඩල්ස්ටික් එකක් නිර්මාණය වෙලා බූලිෂ් ට්‍රෙන්ඩ් එක තාමත් කන්ටිනියු වෙනවා කියන ඉඟියක් අපට දීලා තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් මේ monthly chart එකේ RSI එක වර්තමාන වෙද්දී 83.4 කියන සීමාවෙත් MACD එක නම් ඉතාම පොසිටිව් බූලිෂ් සිග්නල්ස් තමයි කන්ටිනියු වෙන්නේ මේ 2024 8 වෙනි මාසේ ඉඳන්ම. ඒ වගේම OBV එක ගත්තත් OBV එකත් මේ monthly chart වල ඉතාම පොසිටිව් විදිහට තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් ටෙක්නිකල් තත්ත්වය ගැන ඒ විදිහ අදහසක් තමයි අපිට මේ පෙර සතියේ හැසිරීමත් එක්ක ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉන් අනතුරු අපි බලමු මාකට් එක තුල ඉදිරියේදී වර්ධනයක් අපේක්ෂා කළ හැකි ෂෙයාර්ස් කිහිපයකට අවධානය යොමු කරලා බැලුවොත්
මේ අතර ඉන්නවා මේ PLR එක. ඉතින් PLR එකත් අපි දන්නවා මේ අවසාන වශයෙන් රුපියල් 35 36 වගේ රේන්ජ් එකකටත් ඉන්ක්‍රීස් වෙලා ඊට පස්සේ සෑහෙන කාල සීමාවක් තිස්සේ ලොකු ප්‍රයිස් කරෙක්ෂන් එකක් වුණ ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් සෑහෙන ඉන්ක්‍රීස් එකකුත් ගත්තා ඊටාම කෙටි කාලයක් තුළදී මේ PLR එක. ඉතින් PLR එක පිළිබඳව මම වීඩියෝස් කිහිපයක්මත් කරලා තියෙනවා. ඉතින් මුලින්ම මේ ගැන රුපියල් 8 දී වගේ මම වීඩියෝ එක කරලා ඇත්තේ. ඊට පසුවත් මේ ටෙක්නිකල් එන්ට්‍රි පොයින්ට්ස් විදිහට රුපියල් 11 දී වගේදීත් හොඳ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඊට අනතුරුවත් නිරන්තරයෙන්ම අපි මේ පිළිබඳව වීඩියෝස් ගණනාවකදී කතා කරලා තියෙන ෂෙයා එකක්. ඉතින් මේකෙදිත් මම හිතනවා ඉදිරියේදී ෂෝට් ටර්ම් ගේන් එකක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. මේ නිර්මාණය වෙලා තියෙන කැන්ඩල්ස්ටික් එක ට්‍රෙන්ඩ් එක යලිත් වතාවක් අප් ට්‍රෙන්ඩ් එකකට ගමන් කිරීමට හැකියාවක් පවතින කැන්ඩල්ස්ටික් එකක් තමයි නිර්මාණය වෙලා තින්නේ. ඒ වගේම RSI එක බැලුවොත් RSI එකත් අර 90 වගේ මට්ටමේ ඉඳන් යලිත් වතාවක් අර 70 වගේ මට්ටමට ඇවිල්ලා තමයි මේ ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් ගත්තොත් බොහෝ විට මේ RSI එකේ වීක්ලි chart එකෙත් හොඳ පැරලල් channel එකක් මේ RSI පැරලල් channel එකකුත් අපිට නිර්මාණය වෙනවා දකින්නට ලැබෙයි. ඒ වගේම PLR එකේ අපි බැලුවොත් මේ moving average එක ඇඳලා ඉතින් moving average එකෙත් මේ short term moving average period line එක touch කරලා ඒක break කරන්න පොඩ්ඩක් පහළට ඇවිල්ලා තමයි candlestick දෙකම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී බොහෝ විට value share එකක් විදිහට හොඳ trend එකක් ආපු share එකක් හැටියට මෙතනදී බොහෝ විට trend එක reversal වීමේ ඉහළ හැකියාවක් අපට දක්නට ලැබෙයි. ඒ වගේම රැල් එක සම්බන්ධෙනුත් මම අවසානයේ weekly summarize වීඩියෝ වලදී නිරන්තරයෙන්ම මතක් කරා. ඉතින් රැල් එකත් මේ බලන්න හොඳ chart pattern එකක් create වෙලා අවසానයි මේ වෙද්දී. ඉතින් මෙතනදී මේ රුපියල් 5.720 වගේ කියන range එකේදී bounce back වීමක් අපට අපේක්ෂා කළ හැකි. ඒ වගේම ඉදිරියේදී මේ වගේ financial report උත් publish වෙයි. ඉතින් අපි දැක්කා ආයතන කිහිපයක සමාගම් කිහිපයක හොඳ ෆයිනෑන්සල් රිපෝට් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉදිරියේදී මම හිතනවා මේ සමාගම් වලත් හොඳ ෆයිනෑන්සල් රිපෝට් උත් එක්කම බජට් එකත් එක්කම මේ ෂෙයාර්ස් ඉහළ මූව් වීමක් අපට අපේක්ෂා කළ හැකි. විශේෂයෙන්ම මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ටොබැකෝ කියන සෙක්ටර් එකට අයත් වන ෂෙයාර්ස් සහ ෆුඩ් ඇන්ඩ් රීටේලින් ඉන්ඩස්ට්‍රි එකට අයත් වන ෂෙයාර්ස් වල හොඳ මූව් වීමක් අපට අපේක්ෂා කළ හැකි. ඒ වගේම අපි බැලුවොත් මේ මුල් එක ඉතින් මුල් එක සම්බන්ධෙනුත් අපි අවස්ථා ගණනාවකදී නිරන්තරයෙන්ම මතක් කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දිත් මේ රුපියල් 2.740 2.750 වගේ කියන රේන්ජ් එක හොඳ සපෝට් එකක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් මෙතනදී බවුන්ස් බෑක් වෙලා බොහෝ විට මේ ෂෙයා එකත් අර අවසාන වශයෙන් නිර්මාණය වෙලා තිබුණු all time high එක එහෙම නැත්නම් අවසාන කාල සීමාවෙදී නිර්මාණය වෙලා තිබුණු all time high එක බ්‍රේක් කරන් රුපියල් 3.750 වගේ කියන රේන්ජ් එක දක්වා වුණත් මූවීමේ හැකියාවක් පවතින ෂෙයා එකක්. ඒ වගේම අපි බැලුවොත් මේ සියරා කේබල් එක ඉතින් මේක ගැනත් අපි අවසාන වශයෙන් මේ කේබල් කම්පැනි සියල්ලගේම තත්ත්වයන් පිළිබඳව මම වීඩියෝ එකක් නිර්මාණය කරලා තිබ්බා. ඉතින් ඒ නිර්මාණය කරද්දී තිබ්බ ෂෙයා ප්‍රයිස් වලට වඩා මේ සෑම ෂෙයා එකක්ම මේ වෙද්දී දෙගුණයකින් විතර මිල වැඩි වෙලා තියෙනවා. මේ CSLK එහෙම නැත්නම් කේබල් සොලියුෂන් එක හැර ඉතින් එතනදී මේ වීඩියෝ එකේදී මම බොහොම පැහැදිලිව මතක් කරා මේ සිරා එකත් ලොකු ගමනක් යන්න පුළුවන් ෂෙයා එකක් හැටියට. ඉතින් යලිත් වතාවක් ප්‍රයිස් එක මූව් වෙලා හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් කොහොම නමුත් අලුතෙන් එන්ටර් වෙන කෙනෙකුට ටිකක් බලලා ඕනේ නම් පුළුවන් මේ රුපියල් 36 වගේ කියන රේන්ජ් එක හොඳ වොලියම් එකක් එක්ක බ්‍රේක් වෙනවද කියලා බලලාම එන්ටර් වෙන්න. ඉතින් එහෙම එන්ටර් වෙනවා නම් මම හිතනවා ෂෝට් ටර්ම් ගේන් එකක් ලබා ගැනීමේ හැකියාවක් පවතී කියලා. ඒ වගේම අපි බැලුවොත් මේ MSBL එක ඉතින් මේ පිළිබඳවත් අපි රුපියල් 6 විතර ඉඳන්ම නිරන්තරයෙන්ම කතා කරා. ඉතින් ඒ වගේම හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් ආවා. හොඳ ඉන්ක්‍රීස් එකකුත් ආවා. හොඳ රිටර්න් එකකුත් ගන්න ඇති මේ ෂෙයා එකට එන්ටර් වුණ අය. ඒ වගේම දැන් කලිත තවක් අර සෙලින් ප්‍රමාණයක් සිද්ධ වෙලා ප්‍රයිස් කරෙක්ෂන් එකකට අනතුරුව මෙන්න මේ වගේ ඉම්පෝර්ටන්ට් ඒරියා එක තමයි වර්තමාන වෙද්දී පසුවෙන රුපියල් 15.40 වගේ කියන රේන්ජ් එකේදී ඉතින් මෙතනදී බලන්න මෙතනදී ඉහලින් මීට ඉහලින් කැන්ඩල්ස්ටික් එක නිර්මාණය වෙලා මූව් වෙන්න පටන් ගත්තොත් යලිත් වතාවක් මේ ෂෙයා එකත් ඊළඟ ප්‍රයිස් රේන්ජ් එක දක්වා මූව් වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම කෝප් එක ගත්තොත් කෝප් එක පිළිබඳවත් මම අවස්ථා ගණනාවකදී මතක් කරලා ඇති. ඒ වගේම හොඳ ඉන්ක්‍රීස් එකකුත් ගත්තා. ඒ වහා සමගම යලිත් වතාවක් මේ අර අවසාන වශයෙන් බ්‍රේක් කරපු රුපියල් 5 වගේ කියන රේන්ජ් එක හොඳ සපෝට් ලයින් එකක් කරගෙන
යලි තවතාවක් මූව් වෙන්න උත්සාහයක් දරන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ෂෙයා එක තුලිනුත් මම හිතනවා හොඳ ගේන් එකක් ලබා ගැනීමේ හැකියාවක් පවතී මේ කියන රේන්ජ් එකේදී එන්ට වුණත්. ඉතින් ආසන්න වශයෙන් 100%ක විතර ගේන් එකක් ලබා ගැනීමේ හැකියාවක් පවතී ඉදිරි කාල සීමාවෙදී. ඒ වගේම මීට පෙර සතිවලදී අපි කතා කරපු වීඩියෝස් වල මූ නොවුන ෂෙයාර්ස් විශේෂයෙන්ම හොටෙල් සෙක්ටර් එකට අයත් වන ෂෙයාර්ස් ඒ වගේම අපි කතා කරා මේ වෙලාවෙත් මේ රියල් ඉස්ටේට් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන සෙක්ටර් එකට අයත් වන ෂෙයාර්ස් ඉදිරියේදී ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සහ ෆුඩ් ඇන්ඩ් ටොබැකෝ වගේ සෙක්ටර්ස් වලට අයත් වන ෂෙයාර්ස් වල හොඳ පිබිදීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ චිකන් සම්බන්ධ ෂෙයාර්ස් ඊට පස්සේ අපි බැලුවොත් මේ ෆාම් ඔයිල් වලට සම්බන්ධ ෂෙයාර්ස් මේ කාලවකවානුවේදී වර්ධනයක් අපට අපේක්ෂා කළ හැකි. ඒ වගේම අපි බැලුවොත් මේ ඩයිවර්සිෆයි ෆයිනෑන්ෂල් කියන සෙක්ටර් එක පිළිබඳව මම වීඩියෝ එකක් ඊයේ දිනේදී පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒකත් බලන්න. ඒ හා ඇතුළුව මේ සෙන්ට්‍රල් ෆයිනෑන්ෂල් පිළිබඳව හොඳ ඇනලිසිස් එකකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ බැංකින් ෂෙයාර්ස් වලට ඉදිරියේදී මම හිතනවා බැංකින් ෂෙයාර්ස් වලට මේ ඉදිරි මාස 3-4 වගේ කාල සීමාව හොඳ ඇටෙන්ෂන් එකක් බොහෝ විට ලැබෙයි. ෆයිනෑන්ෂල් රිපෝර්ටුත් ඉතාම හොඳ විදිහට තියෙයි කියලා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එමනම් මම අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකල් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ආයෙත් දවසක මේ වගේම වටිනා වීඩියෝ එකක් තුලින් හමු වෙමු.